අයිබෝවන් දරුවෝ සියලු දෙනාටම අද අපි කතා කරන්නේ විද්‍යාව දෙවෙනි පාත්‍රය. ඒ කියන්නේ ව්‍යුහගත කොටසේ පිළිතුරු. මේ 2024 25 O level ලියපු දරුවන්ට විශේෂයි. බලන්න ඔබ මෙන්න මේ විදියටද පිළිතුරු ලිව්වේ කියලා. මේ පිළිතුරු සමහර වෙලාවට මාකින් ස්කීම් එක අනුව වෙනස් වෙන්න පුළුවන්. මේ ආදර්ශ පිළිතුරු. ඒක නිසා මෙවැනි පිළිතුරු කිහිපයක් තියෙන්න පුළුවන් මාකින් ස්කීම් එක තුල. ඒක නිසා ඔබ අධෛර්යයටමත්පත් වෙන්න එපා. ඔබ ලියපු පිළිතුර මෙන්න මේ වගේ පිළිතුරක් නම් ලකුණු ලැබේවි. බලමු පහත රූප සටහන ජලාශයක් ආශ්‍රිත ප්‍රශ්නයක් දීලා තියෙන්නේ. එතකොට මෙන්න මේ වගේ රූප සටහන තිබුණේ. මේකනේ ඔබ විසින් පිළිතුරු සපයනකට ව්‍යුහගත කොටස. විද්‍යාව පේපරේ ව්‍යුහගත කොටස. ඔබට මේ තියෙන්නේ අන්නේ කොටස. right. අපි බලමු මේක නිවැරදි පිළිතුරු ලෙස මොනවද ලැබෙන්න පුළුවන් කියලා. right. මේ තියෙන්නේ කුඹුරක් ආශ්‍රිතව පවතින ආහාර දාමයක්. එතකොට මේකේ අහනවා වැඩිම කෘෂි රසායනික ප්‍රමාණයක් සාන්ද්‍රගත වෙන්නේ කුමන ජීවියා තුලද කියලා. එතකොට මෙතෙන්ට එන්නේ මයිනා. හරි නේද? right. මයිනා කියලා ලියලා තියෙනවා නම් හරි. තෘණ ශාකයේ නිෂ්පාදකයා ලෙස ක්‍රියා කිරීමට හේතු වන ක්‍රියාවලිය. ඔබ දන්නවා මෙන්න මේ තෘණ ශාකය තමයි ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. එහෙනම් මෙතෙන්ට ප්‍රභා සංශ්ලේෂණ පවතී. එතකොට අපෙන් අහනවා එම தত্ত্বය කුමන නමකින් හඳුන්වයිද? සුපෝෂණය. සුපෝෂණය නැත්නම් eutrophication in English. right? එතකොට එම தত্ত্বය ඇතිවීමට හේතු වන අයන වර්ග අහනවා. අයන වර්ග දෙකයි ප්‍රධානවම ඔබ දන්නවා නයිට්‍රේට් සහ ෆොස්ෆේට්. නයිට්‍රේට් සහ ෆොස්ෆේට්. right. අපි යමු ඊළඟ කොටසට. පහත දක්වා ඇත්තේ මාස කිහිපයක කාලයක් තුල ජලාශය ආශ්‍රිතව විවිධ විචලනයට ලක්වන වක්‍ර කිහිපයක්. එතකොට අපෙන් අහනවා ඒකට අදාළ ප්‍රශ්න කිහිපයක්. ඇල්ගී වර්ධනයට අනුරූප වක්‍රය කුමක්ද? ඇල්ගී දැන් සීක්‍රේන් වර්ධනය වෙලානේ. එතකොට ඒ කියන එක ගන්න වෙන්නේ. right? ජලාශයේ ඔක්සිජන් සාන්ද්‍රණය ශීඝ්‍රව පහළ යන්න ඕන. එහෙනම් C. එහත A හා B තෝරාගත් වක්‍ර දෙකෙහි හැඩ එම ආකාරයට පැවිතීමට හේතු සඳහන් කරන්න. පුතේ ඔබ දන්නවා ජලාශයෙහි මතුපිට මෙතන ලියලා තියෙන්න ඕන ජලාශයෙහි මතුපිට ඇල්ගී වර්ධනය වෙනකොට ප්‍රභා සංශ්ලේෂණය උඩ කොටසේ වැඩි. හැබැයි ජලාශය තුල ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය සෑහෙන අඩු වෙනවා. එතකොට ජලාශයේ ජීවීන්ට අවශ්‍ය වෙන ඔක්සිජන් ප්‍රභා සංශ්ලේෂණය අඩු වෙනකොට ඔක්සිජන් අඩු වෙනවා. අන්නේ හේතුව නිසා මෙන්න මේ C ආකාරය ගන්නවා ඔක්සිජන් ප්‍රමාණය. එතකොට ක්‍රමක්‍රමයෙන් ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වෙනවා. ජලාශය තුල ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වෙනවා. right. හුණු පෝරණුව මෙම ස්ථානයේ පැවතීම නිසා ඇතිවිය හැකි. හුණු පෝරණුව මෙම ස්ථානයේ ඇතිවීම නිසා පාරිසරික ගැටලු දෙකක් සඳහන් කරන්න. right. බලමු හුණු පෝරණුව තන්නේ. right. හුණු පෝරණුවක් තියෙනවා මෙන්න මේ වගේ. හුණු පෝරණුව නිසා ඔබ දන්නවා පරිසරයට මුදා හැරෙනව එකක් තමයි තාපය. හරිනේ. පරිසරයට මුදා හැරෙනව එකක් තාපය. අනිත් එක ඔබ දන්නවා හුණු පෝරණුව නිසා මුදා හැරෙනවා කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ්. මෙන්න මේ දෙක ලියවෙනවා නම් පිළිතුරු ලබා ගන්න පුළුවන්. right. අපෙන් අහනවා පැවතීම නිසා පාරිසරික ගැටලු දෙකක්. පාරිසරික පළවෙනි ගැටලුව අපිට කියන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ් පිටවීම නිසා වායුව පිටවීම නිසා පරිසර දූෂණය, වායු දූෂණය. හරිද? ඊළඟට පරිසර උෂ්ණත්වයේ ඉහළ යාම සිද්ධ වෙන්න පුළුවන්. පරිසර උෂ්ණත්වයේ ඉහළ යාම. ඔන්න ඔය වගේ පිළිතුරු දෙකකට ලකුණු දෙකක් ගන්න පුළුවන්. ඔබට තව ලියලා තියෙන්න පුළුවන් සමහර වෙලාවට
හුණු පෝරණුව මගින් ඉවතලන අපද්‍රව්‍ය නිසා කියලා. එතකොට ඒවට ලකුණු දෙනවා. රයිට්. මාකින් ස්කීම් එකේ පිළිතුරු දෙකකට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙනවා පුතේ. ඒක නිසා ඔබ බය වෙන්න එපා. ජලාශයෙන් ගත් ජල සාම්පලයක සිටීමට ඉඩ ඇති ඒකසෛලික ජීවියකි. ඒකසෛලික ජීවියෙක් මෙතනින් තෝරලා ලියන්න වෙන්නේ. මෙතනින් තෝරලා. එතකොට සිටින ඒකසෛලික ජීවියෙක් අපි හඳුනා ගනිමු. ඔබ දන්නවා ඇමීබා. එහෙනම් D කියලා එන්නේ. right. තෘණ වගා කළ තීරුවෙහි වැවී තිබිය හැකි අපුෂ්ප ශාකයක්. අපුෂ්ප ශාකයක් තමයි ඔබ දන්නවා සෙලජිනෙල්ලා F. right. ජලාශය ආශ්‍රිත තෙස පසෙහි හමු විය හැකි ඇනලිඩා වංශයට අයත් ජීවියෙකි. ඇනලිඩා ඔබ දන්නවා ගැටවිලා. ඒ ඊළඟට ජලාශයේ ආශ්‍රිතව හමු විය හැකි භූගත කඳක්. භූගත කඳක් තියෙනවා B හබරල. ඊළඟට මෙම පද්ධතිය තුළින් හමු විය හැකි ග්‍රන්ථි සහිත තුනී තෙත සමක් ඇති පෘෂ්ඨවංශිකයෙක් ඔබ දන්නවා C ගෙම්බා. right. ඊළඟට ඒ ටික හරිය නියුක්ලික් අම්ලවල තැනුම් මේකකය නියුක්ලියෝටයිඩ්. නියුක්ලියෝටයිඩ්. කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් වලට අමතරව නියුක්ලික් අම්ලවල අනිවාර්යෙන් අඩංගු වන අනෙක් මූලද්‍රව්‍ය දෙක නයිට්‍රජන් සහ ෆොස්ෆරස්. CHONP නේ තියෙන්නේ පුතේ. එතකොට යාලා CHO දීලා තිනවා. නයිට්‍රජන් සහ ෆොස්ෆරස් අපි ලියන්න ඕනේ. නියුක්ලික් අම්ල වර්ග දෙක නම් කර ව්‍යුහමය වෙනස්කමක් සඳහන් කරන්න. එතකොට ව්‍යුහයේ වෙනස්කම් අහන්නේ නියුක්ලික් අම්ල වර්ග දෙක DNA සහ RNA. DNA සහ RNA. එතකොට මේ දෙකේ ව්‍යුහයේ වෙනසක් අහනවා. DNA කියන්නේ ද්විපටයි. RNA තනි පටාණුවක් විදිහට තියෙනවා. right. ඊළඟ right. ඊළඟ කොටසට අපි යනවා. ඊළඟ කොටසේ පහත දැක්වෙන ප්‍රභා සංශ්ලේෂණ ආශ්‍රිත පරීක්ෂණයක ඇටවුමක් ඇටවුම සකසා ටික වේලාවකට පසුව මෙහි දැකිය හැකි නිරීක්ෂණය. නිරීක්ෂණය තමයි ජල මට්ටම අඩුවීම දැක ගන්න පුළුවන් පරීක්ෂක නලය තුල ඊළඟට වායු බුබුලු එකතු වීම. වාතය එකතු වීම. හරිද? ඊළඟට නිරීක්ෂණයෙන් නිගමනයට එළඹීම සඳහා ගත යුතු පරීක්ෂාව පරීක්ෂක නලය තුල ඇති වාතය ඔක්සිජන් වායුව කියලා පෙන්වන්න අපිට ඒ තුලට පුලිඟු කීරක් ඇතුළු කරන්න පුළුවන්. එතකොට පුලිඟු කීර දීප්තිමත්ව දැල්වීම මගින් අපි කියන්න පුළුවන් මේ ඔක්සිජන් වායුව පිට වෙලා කියලා. එහෙනම් එතන නිගමනයට එළඹෙන්න පුළුවන්. නිගමනය කුමක්ද? ප්‍රභා සංශ්ලේෂණය මගින් ඔක්සිජන් වායුව පිට වෙනවයි කියලා. අපද්‍රව්‍යයක් විදියට ඔක්සිජන් වායුව පිට වෙනවයි කියලා. මෙම ඇටවුම සැකසීමේදී බීකරයේ ජලයට සෝඩා වතුර ස්වල්පයක් මිශ්‍ර කළ විට ඉහත නිරීක්ෂණය ලැබීමට ගතවන කාලය අඩු වේ. හේතුව සඳහන් කරන්න සෝඩා වතුර වල ඔබ දන්නවා දිය වෙලා කාබන් ඩයොක්සයිඩ් වායුව තියෙනවා. එහෙනම් දිය වූ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩි. එතකොට මේ ජලයේ දිය වුණු කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩි. ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවයත් එවිට වැඩි වෙනවා. ගතවන කාලය අඩු වෙනවා. එහෙනම් අන්න ඒ වගේ සාධාරණ පිළිතුරක් ලියලා තිබුණා නම් ඔබට සම්පූර්ණ ලකුණු ලබා ගන්න පුළුවන්. right. මිනිස් සිරුරේ ඇති ප්‍රධාන පටක වර්ග කිහිපයක ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. පහත එක් ස්ථානවල ස්ථානවල ඇත්තේ ඉහත සඳහන් පටක අතුරින් කුමන ඒවායිදයි සඳහන් කරන්න. රුධිරයේ තියෙනවා සම්බන්ධක පටකය. right. මුත්‍රාශ බිත්තියේ තියෙනවා අපිච්ඡද පටකය. සමේ අපිචර්මයේ තියෙනවා එතකොට අපිට ගන්න මේ කංකාල පේශි පටකය.
right. ඉන් පසුව ස්නායු පටකයේ කෘත්‍ය අනුව නියුරෝන වර්ග තුනක් පහත දක්වා ඇත. ප්‍රතිග්‍රාහකවල සිට මධ්‍ය ස්නායු පද්ධතිය වෙතට ආවේග ගෙන යන නියුරෝන වර්ග. right. ආවේග ගෙන යන නියුරෝන වර්ග තියෙනවා. එතකොට ඒවට කියන්නේ නියුරෝන වර්ග තුන නම් කරන්න කියන්නේ මේ අවස්ථාවේදී මධ්‍ය ස්නායු පද්ධතියට යන්නේ සංවේදක නියුරෝන. මධ්‍ය ස්නායු පද්ධතිය වෙත කාරක වෙතට එන්නේ චාලක නියුරෝන. right. මෙතන මේ සමය අපිචර්මයේ ඔබට අවශ්‍ය නම් අපිච්ඡද පටකයක් ලබා ගන්න පුළුවන්. right. තුන නිදහස් අවස්ථාවේදී ද්විපරමාණු කණු ලෙස පවතින පළමු ආවර්තයට අයත් මූලද්‍රව්‍ය කිහිපයක් පහත දැක්වෙනවලු. මූලද්‍රව්‍ය පහ. right. එතකොට අපෙන් අහනවා පළවෙනි ප්‍රශ්නය විදියට විද්‍යුත් ඍණතාවය ආරෝහණ පිළිවෙලට සකසන්න. right. මෙන්න මේ මූලද්‍රව්‍ය තුනේ විද්‍යුත් ඍණතාවය ආරෝහණ වන පිළිවෙලට. right. එතකොට විද්‍යුත් ඍණතාවය වැඩිම ෆ්ලෝරින් වල. එහෙනම් මෙතන නයිට්‍රජන් ඊළඟට ඔක්සිජන් ඊළඟට ෆ්ලෝරින් ලියලා තියෙන්න ඕන. right. ඔය පිළිවෙලට තමයි විද්‍යුත් ඍණතාවය වැඩිවීම සිදුවන්නේ. පළමුවන අයනීකරණ ශක්තිය ආරෝහණ වන පිළිවෙලට. අයනීකරණ ශක්තිය ආරෝහණය වන පිළිවෙලට සකසන්න. ඉහත මූලද්‍රව්‍ය තුනේ. අයනීකරණ ශක්තිය වැඩිම වෙන්නේ පළමුවන අයනීකරණ ශක්තිය වැඩිම වෙන්නේ නයිට්‍රජන්ගේ. ඊළඟට ඔක්සිජන් ඊළඟට ෆ්ලෝරින් විදියට ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීම අපහසු වෙනවා. right. ඊළඟ right. ඊළඟ ප්‍රශ්නය කොටස පහත දී ඇති මූලද්‍රව්‍ය අතුරින් නිදහස් අණුවෙහි පරමාණු දෙක අතර බන්ධන සහසංයුජ බන්ධන එකකට වඩා වැඩි ගණනක් පවතින මූලද්‍රව්‍ය තෝරා ඒවායේ අණුවල ලුවිස් ව්‍යුහ පහත කොටු තුල අඳින්න. right. නිදහස් අණුවෙහි පරමාණු දෙක අතර බන්ධන සහසංයුජ බන්ධන එකකට වඩා වැඩි ගණනක් පවතින මූලද්‍රව්‍ය තෝරා. මෙතන තියෙන්නේ බහුබන්ධන තියෙන ඒවා. එතකොට N2 ලුවිස් ව්‍යුහ හඳින්න තියෙන්නේ බන්ධන එකකට වඩා වැඩිනේ. එතකොට ඔන්න ඔය විදිහට නයිට්‍රජන් අතර බන්ධන ටික ඇදලා තියෙන්න පුළුවන්. right. ලුයිස් ව්‍යුහය ඊළඟට ඔක්සිජන් මේ වටේට අනිවාර්යයෙන්ම මේ විදිහට ඇඳලා තියෙන්න ඕන එකසර ඉලෙක්ට්‍රෝන යුගල. එහෙම නැත්නම් වැරදි. right. ලුයිස් ව්‍යුහ හඳින්න තියෙන්නේ. හරි. ඊළඟ බලන්න හයිඩ්‍රජන් නයිට්‍රජන් ක්ලෝරින් යන මූලද්‍රව්‍ය වලින් සෑදෙන අණුවක තිත් කතිර සටහන රූපේ දක්වා ඇත. XY Z වලින් අක්ෂර වලින් නියෝජනය වන මූලද්‍රව්‍ය වල සැබෑ සංකේත තෙත් ඉරිත් මත ලියන්න. සැබෑ සංකේත ලියන්නලු.
මෙන්න මේ මූලද්‍රව්‍ය තුනෙන් සෑදෙන අණුවක කතිර සටහන. එතකොට ඔබ දන්නවා නයිට්‍රජන් තමයි Y. Y කියන්නේ නයිට්‍රජන්. right? නයිට්‍රජන්. එතකොට එයාට වටේට 1 2 3 4 5 6 7 8යි. මෙයා වටේට ඉලෙක්ට්‍රෝන ටික පිළිවෙලට 8 සම්පූර්ණ වෙලා තියෙනවා. එයා බන්ධන 3ක් තියාගන්නවනේ. එතකොට එයාගේ 33යි 2යි 3යි. ඒ කියන්නේ මේ නයිට්‍රජන්. නයිට්‍රජන් ඔබ දන්නවා දෙක පහ වින්‍යාසයේදී ඉන්නේ අවසාන කවචයට ඉලෙක්ට්‍රෝන 3ක් අඩුයි. එහෙනම් මේ නයිට්‍රජන්. Y කියන්නේ නයිට්‍රජන්. ඊළඟට X කියන්නේ අපිට X කියන්නේ හයිඩ්‍රජන් ගන්න වෙන්නේ. හයිඩ්‍රජන්. එයා වටේට ඉලෙක්ට්‍රෝන එකයිනේ තියෙන්නේ. X කියන්නේ හයිඩ්‍රජන්. Y කියන්නේ නයිට්‍රජන්. එහෙනම් Z කියන්නේ ක්ලෝරින්. ක්ලෝරින් වටේට හතක් මෙහෙම දාලා තියෙන නිසා එතකොට ක්ලෝරින් කියලා ගන්න වෙන්නේ. right. ක්ලෝරීන් වල සමස්ථානික දෙකක් රූපේ දැක්වේ. සමස්ථානික සංඛ්‍යාවෙන් වෙනස් වෙන්නේ කවර උපපරමාණුක අංශුද? ඔබ දන්නවා නියුට්‍රෝන තමයි වෙනස් වෙන්නේ. නියුට්‍රෝන. right. ඊළඟට ස්වාභාවිකව පවතින ක්ලෝරීන් වල ස්කන්ධයෙන් වෙනස් ක්ලෝරීන් අණු වර්ග කීයක් අඩංගු වේද? ස්කන්ධයෙන් වෙනස් ක්ලෝරීන් අණු වර්ග දෙකයි ප්‍රධානව පවතින්නේ. ඒව තමයි සමස්ථානික කියලා හඳුන්වන්නේ. එතකොට දෙකක් අන්තර්ගත වෙනවා. මෙතන 1735 1737. right. ඒ විදිහට x හා y අණු ලෝහ දෙකකි. ඒවායේ සම්මත සංකේත නොවේ. X ලෝහය සම්බන්ධ ප්‍රතික්‍රියා දෙකක් ඔන්නකොම තියෙනවා. right. X ලෝහය හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග P ද්‍රාවණය හදනවා. එය පොටෑසියම් ෆෙරිසයනයිඩ් ද්‍රාවණය සමග Q අවර්ණ වායුව හදනවා. ද්‍රාවණය නිල් පැහැතිලු. right. සැබෑ නාමය හෝ රසායනික සංකේත හඳුනගෙන ලියන්න කියලා කියන්නේ. එතකොට අපිට මෙතෙන්ට යකඩ ගන්න පුළුවන්. පොටෑසියම් ෆෙරිසයනයිඩ් එක්ක Fe2+ මෙතන හැදිලා තියෙන්නේ. Fe2+. right. එයා පොටෑසියම් ෆෙරිසයනයිඩ් එක්ක නිල් පැහැති ද්‍රාවණයක් හැදිලා තියෙනවා. එහෙනම් මෙතන හැදිලා තියෙන්නේ Fe2+. right. මෙතන X කියන්නේ Fe කියලා ගමු. Fe හයිඩ්‍රොක්ලෝරික් අම්ලයත් එක්ක Fe2+ සහ Q ලැබෙනවා. අපිට හඳුනා ගන්න තියෙන්නේ මෙතන Fe ධන HCl. එතකොට ෆෙරික් ක්ලෝරයිඩ් Fe2+ මෙතනින් එනවා. එතකොට Q කියන්නේ අවර්ණ වායුවක් H2. H2. right. එහෙනම් X හඳුනාගත්තා. Q හඳුනාගත්තා. Y කියන්නේ රතු දුඹුරු කණයක් එනවා. එහෙනම් කොපර් කණවීම සිද්ධ වෙනවා. right. එතකොට කොපර් වලට වඩා වැඩි සක්‍රියතාවයක් තියෙන ලෝහයක් සිංක් වගේ එකක් තමයි අපි දාලා තියෙන්නේ. නැත්නම් අපිට මෙතන යකඩම ගන්න පුළුවන්. X මනේ දීලා තියෙන්නේ. right. එහෙනම් X කියන්නේ යකඩ, Q කියන්නේ අවර්ණ වායුවක් H2, Y කියන්නේ කොපර්.
ওই විදියට පිළිතුරු ලබා ගන්න පුළුවන්. right. Q ආයුව පරීක්ෂණාත්මකව හඳුනාගන්නේ කොහොමද අහනවා. Q කියන්නේ හයිඩ්‍රජන් වායුව. හයිඩ්‍රජන් වායුව හඳුනා ගන්න පුළුවන් අපිට පරීක්ෂණාත්මකව. එයට දැල් වෙන පුළිඟු කීරක් ඇතුළු කළ විට එය පොප් හඬ සහිතව නිවී යාමෙන්. පොප් හඬ සහිතව නිවී යාමෙන් තමයි එලෙස අපි හඳුනගන්නේ. X හා Y ලෝහ දෙක. X කියන්නේ Fe, Y කියන්නේ Y කියන්නේ කොපර්. භාවිතා කර ගොඩනගන සරල කෝෂයේ සක්‍රියතාවය වැඩි ලෝහය එතකොට එයා තමයි සක්‍රියතාවය වැඩි ලෝහය කියන්නේ එයා ඍණාත්‍රය කියන්නේ ඇනෝඩය හරි නේද x කියන එක්කෙනා x නේ මෙන්න x කියන්නේ යකඩ මේ පැත්ත බලන්න right එතකොට x කියන්නේ යකඩ මෙන්න මේ විදිහට ලියන්න පුළුවන් එයා ඇනෝඩය එතකොට එයා ඍණාත්‍රය right යටින් ඉරකන්නේ තියෙන්නේ x කියන්නේ ඇනෝඩය වන අතර ඉලෙක්ට්‍රෝන ගලා යන්නේ x සිට y වෙතය. හරිනේ. ඉලෙක්ට්‍රෝන ගලා යන්නේ x සිට y වෙතද. right. ධාරාව අනිත් පැත්තට ගමන් කරන්නේ. හා. හතරවෙනි ප්‍රශ්නය. මේ උපකරණ හඳුනා ගන්න තියෙන්නේ. උපකරණ හඳුනා ගැනීම. right. ABC උපකරණ නම් කරන්නේ මේ ඇමීටරයක් තියෙන්නේ. මේ තියෙන්නේ වෝල්ට් මීටරයක්. C කියන්නේ ස්විචයක්. සම්මත පරිපථ යොදා ගනිමින් ABC උපකරණ පහත අසම්පූර්ණ පරිපථයෙහි PQRS TU අදාළ ලක්ෂ්‍ය යුගල හරහා සම්බන්ධ කරන අයුරු පෙන්වන්න. right. මෙතෙන්ට එහෙමනම් මම දානවා C. ඔන්න ඔය විදිහට ස්විච් එක මෙතෙන්ට දානවා වෝල්ට් මීටරය ඊළඟට මෙතෙන්ට දානවා ඇමීටරය right. ඔන්න ඔය විදිහට සම්බන්ධ කරලා තියෙන්න ඕන. ඒ උපකරණය සම්බන්ධ කරන ආකාරය ඒ උපකරණය සම්බන්ධ කරන්නේ ශ්‍රේණිගතව. B උපකරණය සම්බන්ධ කරන්නේ සමාන්තරගතව. B උපකරණය B කියන්නේ වෝල්ට් මීටරය. එය සමාන්තරගතව සම්බන්ධ කළ යුතුයි. right. ඊළඟ ප්‍රශ්නය. බල්බයේ දීප්ති අඩු වැඩි කිරීම සඳහා පරිපථයට කුමක් එකතු කළ යුතුද කියලා අහනවා. එතකොට පරිපථයට එකතු කරන්න ඕන අනිවාර්යයෙන්ම ප්‍රතිරෝධකයක්. එක ස්ථිර ප්‍රතිරෝධකයක් හෝ විචල්්‍ය ප්‍රතිරෝධකයක් භාවිතා කරන්න පුළුවන්. ස්ථිර ප්‍රතිරෝධකයක් හෝ විචල්්‍ය ප්‍රතිරෝධකයක්. අමතර උපාංගයේ නම අහන්නේ right. ඊළඟ පහත පරීක්ෂණයේ ජලයේ මන්ථනය කළ යුත්තේ මන්දය පහදන්න. හරිද? ඉහළ උෂ්ණත්වයකට රත් කරන ලද යකඩ කැබැල්ලක් කාමර උෂ්ණත්වයේ පවතින ජල බීකරයකට දමා මන්ත කරමින් කලතමින් උෂ්ණත්වමානයේ පාඨාංකය ලබා ගන්නා ලදී. ජලය මන්ත කළ යුත්තේ ඇයිදයි පහදන්න. එතකොට යකඩ කැබැල්ලේ තියෙන තාපය ජලය පුරා ව්‍යාප්ත වීම සිද්ධ වෙනවා. හරිනේ? යකඩ කැබැල්ලේ තාපය මුළු ජලයම අවශෝෂණය කළ යුතු නිසා තමයි මන්ත කරන්න ඕන. right. උෂ්ණත්වමානයේ පාඨාංකය කාලය සමග විචලනය වන අයුරු පහත රූපයේ දක්වා ඇත. මෙන්න රූපය ABC. AB කොටස. උෂ්ණත්වමානයේ විචලනය වීමට හේතුව AB කොටස. විචලනය වන ආකාරය හේතු කිහිපයක් හිස්තැන් වල ලියා දක්වන්න. උෂ්ණත්වය වැඩි වෙනකොට
right. මෙතන එන්න ඕන. එතකොට AB කොටසේදී උෂ්ණත්වය ජලයේ උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩිවීම. ක්‍රමයෙන් වැඩිවීම. විචලනයට හේතුව තමයි යකඩ කැපැල්ල ජලය තුලට තාපය නිදහස් කිරීම. right. BC කොටස උෂ්ණත්වය ක්‍රමයෙන් අඩුවීම බාහිරයට බාහිරයට තාපය මුදා හැරීම. ජලය මගින් බාහිරයට තාපය මුදා හැරීම. ඉහත පරීක්ෂණයෙන් ඔබට ලබාගත හැකි නිගමනය වස්තුවක උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩි වෙලා එය තාපජ සමතුලිතතාවයට පත් වෙලා ඉන්පසුව එය නැවතත් පරිසර උෂ්ණත්වයට පත් වන බව නිගමනය කරන්න පුළුවන්. උෂ්ණත්වය වැඩි වුණා, නියත වුණා. ඒ කියන්නේ පරිසර උෂ්ණත්වයට පත් වුණා. ඉන්පසුව නැවත තාපජ සමතුලිතතාවයට පත් වුණායින් පසු නැවත දෙකම සිසිල් වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ ජලය සහ යකඩ කැබැල්ල. right. ඉන්පසුව රචනා කොටසේ පිළිතුරු නම් මම මේ මීට කලින් යොදන ලද වීඩියෝවේ අන්තර්ගත වෙනවා. එය නිරීක්ෂණය කරන්න. එකෙන් ඔබ ලියපු පිළිතුර ගැන දාලා අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ අපි අද කතා කරේ ව්‍යුහගත කොටස ප්‍රශ්න හතරට අදාළ පිළිතුරු. එතකොට මේ පිළිතුරු වල ප්‍රශ්න සඳහා පිළිතුරු කිහිපයක් තියෙන්න පුළුවන්. එයා මාකින් ස්කීම් එක අනුව පිළිතුරු කිහිපයකට ලබා දෙනවා. එතකොට මම අද කිව්වේ එක පිළිතුරයි. එය නොලිව්වයි කියලා ඔබ කනගාටුවටපත් වෙන්න එපා.